ප්‍රශ්න ගැටලු මේ ඉන්න අයගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ඔයාලට විසඳ ගන්න පුළුවන් අපේ වැඩසටහන ඉවර වෙද්දී. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මේනේ රණාච එයා ගම්පහ ජූනියර් චැම්පියන් 2024. එයාට වයස අවුරුදු 16යි. ඒතර මේනේ යාගේ කෝච්. රණාච දැන් අවුරුදු 16ක් වගේ පොඩි වයසකදී මේ වගේ 2024 වල ජූනියර් චැම්පියන්ෂිප් එක ලබා ගැනීම එක ඇචීව් කරපුවද පිළිබඳව ඔයාලා මොකද හිතන්නේ? මේ මට වැඩිමල් කම්පියුටර්ස්ලත් එක්ක ප්ලාන් කරලා මගේ ප්ලේස් එකක් ගන්න පුළුවන් එක. ඒකට මට ගොඩක් උදව් කරේ මගේ අම්මයි තාත්තයි කෝච් සපෝට් එක නැත්නම් කොහොමද ඒක කරගන්න හම්බෙන්නේ නැහැ. මහන්සි වුණා. කෝචුත් මහන්සි වුණා. ඒ මහන්සියට විදිහට ප්‍රතිඵලයක් තිබුණා කියලා මම කියනවා. සාමාන්‍යයෙන් මීටර් ට්‍රේනින් කරවන්න ඒක ලේසි දෙයක් නෙමෙයි. කෝච් කොහොමද රණාච මීටර් ට්‍රේනින් කරන්නේ? ඒක තමයි සාමාන්‍යයෙන් මීට් එකකට රෙඩි කරද්දී සාමාන්‍යයෙන් හැමෝටම තියෙන ප්‍රශ්න තියෙනවා. එකක් වර්කවුට්ස් පැත්තෙන් ටෙක්නික්ස් හදන්න ඕනේ. ටෙක්නික්ස් ගන්න කෙනෙක් නම් හරි වැරදි හදන්න ඕනේ. ඒකත් එක්ක යාගේ මෙන්ටලි කොහොමද කම්පිටිෂන් එක ප්‍රොග්‍රස් කරවන්නේ. ඕවා තමයි සාමාන්‍යයෙන් මුලින්ම හදන තියෙන ප්‍රශ්න. අපි රණශේ ගහලා බලමු මොකද්ද යාට තියෙන ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. මීට් එක පටන් ගන්න කලින් මට මීට් එක පටන් ගත්තේ තිබුණු ප්‍රශ්න කියන්නේ මේ කෝච් කීප ජෙනරල් ප්‍රශ්න ටිකම තමයි. වර්කවුට්ස් වල ටෙක්නිකුයි ආයේ ඒ ටෙක්නික් හදා ගන්න බෑ. ඒ ටික කෝච් මට පිළිවෙලටම කරලා දුන්නා. ආයේ මට වෙන ප්‍රශ්නයක් මගේ ගෙදරින් තියෙන්න දුන්නේ අම්මගේ තාත්තගේ උන්ට සපෝට් තිබුණා. තානාශගෙන් අහන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් සාමාන්‍ය බොඩි බිල්ඩින් වගේ ෆීල්ඩ් එකකදී ගොඩක් ඒවාගෙන කැමති නෑ. කියන්නේ අම්මා තාත්තා නෑදෑයෝ කියනවා ආව් කරොත් මෙහෙමයි ඔක හොඳ ෆීල්ඩ් එකක් නෙමෙයි. ඒ වගේ ප්‍රශ්න රණාචට ගෙදරින් ආවා. ජිම් යන්න පටන් ගත්ත මුල් ටිකේ තිබුණා. ජිම් ගිහිල්ලා ටික කාලෙකින් මේ ප්‍රශ්න ටික අර ගියා. ගෙදරින්වත් කැමති වුණා නෑදෑයොත් කැමති වුණා. ඒතර කෝච් ගොඩක් කටිය ප්‍රශ්න තියෙනවා ට්‍රේඩින්ග්ස් කියන්නේ. ඒවා සමහර කටිය කිසිම අවබෝධයක් නැතුව ඒව පාවිච්චි කරනවා. ට්‍රේඩින් කියන්නේ සාමාන්‍යයෙන් බොඩි බිල්ඩින් ෆීල්ඩ් එකේ සප්ලිමන්ට්ස් කියන්නේ මේන් දෙයක්. ඒ කියන්නේ සප්ලිමන්ට්ස් නැතුව කම්පිටිෂන් කරන්න තව එකේ පාර්ට්ස් තියෙනවා. දැන් සප්ලිමන්ට්ස් වලින් ගොඩක් කරන්නේ අපි අත්‍යවශ්‍ය නියුට්‍රිෂන් ඇඩිෂනල් ගන්න එකක් තමයි. සප්ලිමන්ට් කියන නමේම තියෙන සපෝට් එකක් හම්බෙන්නේ කියලා ගොඩක් අය කරන වැරද්දක් තමයි සප්ලිමන්ට්ස් ගන්නවා කියලා දැක්කම අදාළන්නේ කෙනෙක් නම් යා ප්‍රෝටීන් එකක් ගන්නවා නම් යා කැමලින් ගන්න ප්‍රෝටීන් ඉන්ටේක් එක අඩු කරනවා. මොකද සප්ලිමන්ට් ගන්නවා කියලා. එහෙම නැහැ. අනිවාර්යෙන් කැමක් ගන්න ඕනේ සප්ලිමන්ට්ස් ගන්න ඕනේ. මොකද ඒ වගේ තියෙන එසෙන්ෂල් විටමින්ස් වර්ග කැමවල නැති වෙන්න පුළුවන්. ඒ කියලා සප්ලිමන්ට් එකටම ඩිපෙන්ඩ් වෙන්නේ නැතුව ක්‍රෙඩිට් කියන්නේ ඒ වගේ සප්ලිමන්ට් එකක්. ඒක ගන්න විදි තියෙනවා. ගන්න ප්‍රයොරිටි එකත් එක්ක වෙනස් වෙනවා. ඇත්ලීට්ලා වගේ කට්ටිය ගන්නවා, බොඩි බිල්ඩින් කරන කට්ටිය ගන්නවා, පවර් ලිෆ්ටර්ස් ගන්නවා. එතකොට මම හිතනවා සාමාන්‍ය ජිම් යන කෙනෙකුට එයාගේ ට්‍රේනර්ගේ ඇඩ්වයිස් එකක් නැතුව අවශ්‍යතාවයක් නැත්තම් ක්‍රෙඩිට් හරි සප්ලිමන්ට්ස් වලට යනවට වඩා කෑමෙන් එක හදාගන්න හොඳයි. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අද කාලේ ට්‍රෙන්ඩ් එක වැඩි ලේඩීස්ලා ජිම් යන පටන් ගන්න තියෙනවා. එතකොට සමහර ලේඩීස්ලා ජිම් යනකොට අකමැති ආපු ජිම් ගියාම මේ පිරිමි අයගේ වගේ ඇඟ හැදෙනවා. ඒතර මේක ඇත්තක්ද නැත්නම් මේකේ පොඩි මිත්‍යාවක්ද තියෙන්නේ? ඒකත් මේ වගේ. ඒ කියන්නේ කෙනාගේ කැමැත්තම ගොඩක් කට්ටිය එක්කෝ මොකක් හරි වීඩියෝ එකක් දැකලා නැත්නම් අපි තුමු බොඩි බිල්ඩින් වල කම්පිටිෂන් එකට ලෑස්ති වෙන ලේඩි කෙනෙක් දැකලා එයාලා හිතන්න පුළුවන් අපේ මේ වගේ ඇඟක දෙයි කියලා. එහෙම නැත්නම් සාමාන්‍ය වර්කවුට් එකක් කරා කියලා එක්සර්සයිස් එකක් කරා කියලා එහෙම පිරිමේගේ වගේ ඇඟ හැදෙන්නේ නැහැ. ඒකට හෝමෝන් බලපානවා. එහෙම නැත්නම් එයා මොකක් හරි සප්ලිමන්ට් එකක් හරි නැත්නම් ස්ටෙරොයිඩ් වගේ දේවල් යූස් කරොත් ඇරෙන්න එහෙමනම් ඒක පිරිමේගේ මසල්ස් වලට කන්වර්ට් වෙනවා අඩුයි. කියන්නේ වෙන්නේ නැහැ. නැතිතරම් මම හිතනවා ගොඩක් අපේ ලේඩීස් වගේ තියෙන ප්‍රශ්න විසඳෙන්න කියලා. එතකොට දැන් ගොඩක් අය කියන්නේ මගේ එක්ස්පීරියන්ස් එක මගේ යාළුවෝ ගොඩක් කියලා ජිම් යද්දී සාමාන්‍යයෙන් කියන්නේ මිටි වෙනවා. ඒක මුසියන්නේ නැහැ කියලා. ඒකට
කෝච් මොකද ඉගෙන කියන්නේ? ඒකත් මුත්‍රාක් තමයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එක කොට වෙන්න කියලා එක්සර්සයිස් නැහැ. සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය කියනවා ලොකුවට හෙවි වර්ක්අවුට් කරද්දී හෙවි ලෙග්ස් ගන්නකොට උසාවි වෙනවා, උසයන්න තියෙන ඉඩ නැති වෙනවා එහෙම කියලා. ජෙනටිකලි යාගේ එහෙම ප්‍රශ්නයක් නැත්නම් අපි උපදිනකොට යාගේ මොකක් හරි ප්‍රශ්නයක් නැත්නම් මේ ඇරෙන්න එක්සර්සයිස් කරා කියලා එහෙම උසයන් නැති වෙන්න, උසයන් අඩු වෙන්න හේතුවක් වෙන්නේ නැහැ. දැනට වාග්න තියෙන දේවල් එක්ක එහෙමනම් අම්බලක් නැහැ. මේ එක්සර්සයිස් එක කරොත් කොට වෙනවා කියලා. තව ප්‍රශ්නයක් මම යොමු කරොත් දැන් කෙනෙක් ජිම් යනවා. එයා වර්ක්අවුට් එකක් කරනවා. එතකොට වර්ක්අවුට් එකත් එක්ක ඩයට් ප්ලෑන් එකක් අනිවාර්යයි. සමහර අය කැමති නෑ, අපි කැමති නෑ ඩයට් කරන්න, අපිට නොකා ඉන්න බෑ. මේ වගේ මතයක් හැදිලා තියෙනවා. ඇත්තටම ඩයට් ප්ලෑන් එකක් නැතුව අපිට ඇඟ වෙනස් කරගන්න බැරිද? මේක අත්‍යවශ්‍යයි. ඒක මෙහෙමයි. සාමාන්‍යයෙන් අපි හිතමු අපි ගහක් හදනවා නම් පොඩි කාලේ ඉඳන් ඒ පැලේට පොහොර දාන්න ඕනේ. වහලක වෙන්නේ ඒකට නියුට්‍රිෂන් හම්බෙන්න ඕනේ. ඒ වගේම තමයි එකක් හදන එක. අපි කොච්චර වර්ක්අවුට් කරත් ඩයට් එක කියන්නේ නියුට්‍රිෂන් පැත්ත, කෑම පැත්ත හරියට යන්නේ නැතුව මොන වර්ක්අවුට් එක කරත් තේරුමක් නැහැ. ඒකෙන් වෙන්නේ එයාගේ මසල් වේස්ට් එකක් ගොඩක් වෙලාවට. එහෙම නැත්නම් එයාගේ ස්ට්‍රෙන්ත් එක හැදෙන එක විතරයි. එයාට බොඩි එකේ ප්‍රෝග්‍රස් එකක් ගන්න නම් අනිවාර්යෙන් කෑම පැත්ත යන්නම වෙනවා. මම පොඩි බාධා කිරීමක් කරනවා. අපේ ගොඩක් මිනිස්සු හිතාගෙන ඉන්නවා ඩයට් කරනවා කියන්නේ නොකා ඉන්න එක. ඇත්තටම ඩයට් කරනවා කියන්නේ නොකා ඉන්න එකද නැත්නම් ඊට එහා ගියද? ඔව් ඒකත් ගොඩක් කට්ටිය අපිට කියන ප්‍රශ්නයක්. ඒ කියන්නේ සමහර කියනවා ෆාස්ටිං ඉන්නවා, සමහර කියනවා මම බත් කන්නේ දැන්. ඒක කෙනාගේ බොඩි ටයිප් එකත් එක්ක වෙනස් වෙනවා. එහෙම නැත්නම් එයාගේ මොකද්ද බොඩි ගෝල් එක ඒකත් එක්ක වෙනස් වෙනවා. වර්ක්අවුට් එකක් කරනවා කියන්නේ අනිවාර්යෙන් මීල් ප්ලෑන් එකක් යන්න ඕනේ. මීල් ප්ලෑන් එකක් යනවා කියන්නේ නොකා ඉන්න එක නෙවෙයි. ඒක හරි. ඒ කියන්නේ ට්‍රේනර් එකේ පැත්තෙන් ලොකු රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා මීල් ප්ලෑන් එකක් යනකොට. ඒ කියන්නේ කෑම යාගේ වර්ක්අවුට් එකේ විදිහට අඩු කරන්න ඕනේ. යාගේ ඇක්ටිවිටි ලෙවල් එක අනුව වැඩි කරන්න ඕනේ. එතකොට ඒකෙන් කියන්නේ අනිවාර්යෙන් වර්ක්අවුට් එකත් එක්ක මීල් ප්ලෑන් එකක් යන්න ඕනේ කියන එක. අපි රණශයෙන් අහලා බලමු මොකද්ද යාට තිබ්බ ලොකුම ප්‍රශ්නේ කියලා. මූල් කාලේ ඩයට් එක පටන් ගත්තී ලොකු අයිඩියා එකක් තිබුණේ නැහැ ඩයට් එක කියන්න ඕනේ කොහොමද කියලා. ඊට පස්සේ ටික කාලයක් ඩයට් එක කරගෙන යද්දී මටම තේරුණා ඩයට් එක කොහොමද එකට වැඩ කරන්නේ, ඩයට් එක එකට අත්‍යවශ්‍යයි. ඇඟ වෙනස් වෙන විදිහත් එක්ක ඒ වගේම කෝච් මගේ ළඟ ඉඳන් ඩයට් එක සැරිසරේ මාරු කරලා මම ඒක වෙනස් වෙන විදිහත් එක්ක ගියා. මීට් එක ලඟ වෙද්දී මගේ ඩයට් එකේ කාබෝහයිඩ්‍රේට් ඒ කියන්නේ කාබ්ස් ඉන්ටේක් එක අඩු කරලා ප්‍රෝටීන් කෝච් වැඩි කරා. මම ඊටවස්ස කෝච් කෙනෙක් එක හත්ති කෝච් මට කිව්වේ මසල් වල කන්ඩිෂන් වැඩි කරන්නයි ප්‍රෝටීන් වැඩි කරන්නේ. ඇඟේ ෆැට් ලෙවල් එක අඩු කරන්නයි කාබ්ස් අඩු කරන්නේ. එහෙම තමයි මීට් එක දවස් ලඟ වෙද්දී මීට් එක දවස්වල එහෙම තමයි ඩයට් එක ගියේ. ඒ කියන්නේ මේක දැන් මීට් එකක් කරන කෙනෙකුට මේ විදිහට වුණාට සාමාන්‍ය ජිම් යන කෙනෙකුට මෙහෙම නෙවෙයි. ප්‍රෝටීන් එක වෙනස් වෙනවා කෙනාගේ කෙනාට. එහෙනම් මේක බලලා සමහර කට්ටිය මෙයාත් එක බලලා ඒක ෆලෝ කරන්න පුළුවන්. එතකොට කෝච් ගොඩක් අය පටලවා ඉන්න දෙයක් තමයි ස්ටෙරොයිඩ් සප්ලිමන්ට්ස් එක. දැන් ගොඩක් අය කියනවා සප්ලිමන්ට්ස් යූස් කරාම හෝමෝන වල ප්‍රශ්න ඇති වෙනවා. එක ප්‍රශ්න කියනවා. එතකොට කෝච් මොකද්ද අතන ඔක් ගැන කියන්නේ නැත්නම් මේව ඇත්තද? සප්ලිමන්ට්ස් වර්ග තියෙනවා. ඒ කියන්නේ කම්පෙන්සරින් අතර හේතු වෙනවා. සමහර ඒවාට ස්ටෙරොයිඩ්ස් ඇඩ් කරනවා. සමහර ඒවාට ගොඩක් තියෙන සප්ලිමන්ට්ස් වලට සප්ලිමන්ට් ඒ වගේම අපිට ස්ටෙරොයිඩ් කියලා බලාපොරොත්තු වෙන බෑ. ඒ වගේ ෆාස්ට් ඇක්ටිව් කෙමිකල්ස් යූස් කරනවා ඒගොල්ලෝ ඒකට ඉතින් අර ට්‍රීට්මන්ට් වෙනස් වෙනකොට ගොඩක් කට්ටිය හිතනවා ඔබ සප්ලිමන්ට්ස් කියන්නේ ආහාර අතිරේක. ඒක අර ස්ටෙරොයිඩ්ස් කියන්නේ ඒක වෙනම ෆීල්ඩ් එකක්. ඒක වෙනම නැත්නම් ස්ටෙරොයිඩ්ස් සප්ලිමන්ට්ස් කියන්නේ දෙකක්. සාමාන්‍ය සප්ලිමන්ට් එකක් ලංකාවේ ලොකුවට පාවිච්චි කරන්නේ නැති වුණාට වෙන රටවල් වල ඒගොල්ලෝ මීල් එකක් මිස් වුණාම යූස් කරනවා මේ ප්‍රෝටීන් එක. ඒ රටවල් වල සාමාන්‍ය දෙයකින් අවුරුදු 18ට වැඩි රැයක් නැත්නම් ස්පෝර්ට්ස් කරනවා නම් ඒගොල්ලෝ අවුරුදු 16 මුඩයක් ගන්නවා. ගොඩක් වෙලාවට ප්‍රෙග්නන්සි ඒ පීරියඩ් එකකින් නැති කට්ටිය ඕන කෙනෙකුට යූස් කරන්න පුළුවන් දෙයක්. සප්ලිමන්ට් කියන්නේ. හැබැයි ඩෝස් එකක් තියෙනවා. ඒ ඩෝස් එක හරියට ගන්න ඕනේ. ඒ කිසි දෙයක් ගන්න නැතුව කියන දේවල් තමයි. ඉතින් අර සාමාන්‍ය
අපි බෙහෙතක් ගත්තත් recommended dose එකක් තියෙනවනේ. ඒ dose එකත් එක්ක යනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි supplements උත් එහෙම පාවිච්චි කරන්න පුළුවන්. තව ප්‍රශ්නයක් තමයි coach දැන් සාමාන්‍ය fat burn කරන කෙනෙක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම අහපු දෙයක් තමයි එයා කාර්ය ජිම් එකට ආවට පස්සේ එයා කියන්නේ එයා කාබෝ බර්න් කරගන්නවා කියලා. ඒක ඇත්තද? ඒක මෙහෙමයි සාමාන්‍යයෙන් ඉතින් අපි ඩේලි අපිට ඉන්ටේක් එකක් වැඩෙනවා කියනවා. ඒ වර්කවුට් එක කරන්නේ කොයි වෙලාවෙද කොහොම තැනකද කියලා අදාළ නැහැ. ඒ කියන්නේ දැන් අපේ ඇඟේ ඒ කියන්නේ වර්කවුට් එකක් කරනවා කියන්නේ මොකක් හරි ඇක්ටිවිටි එකක් කරද්දී එතනින් වර්කවුට් එකක් වෙනවනේ. එතකොට ඉතින් ඒක අර ජිම් එකේ කරනවද එළියේ ඉදිනවද එහෙම අදාළත්වයක් නැහැ. කාපු ටික බර්න් කරගන්න කියලා වර්කවුට් කරන එක බොරු දෙයක්. ඒක ප්‍රැක්ටිකලි එහෙම කරන්න බෑ. සාමාන්‍යයෙන් ඉතින් අපේ ඇඟේ තියෙන ෆැට් එක හරි මසල් එකක් හරි හදාගන්න එක තමයි කරන්නේ. කියන්නේ කරන වර්කවුට් එකේ. අතෝ යාර කියන්නේ දැන් අපි කාලා තව විනාඩි 10කින් වර්කවුට් කරා කියලා කාපු ටික විතරක් බර්න් වෙන්නේ නැහැ. ඒකට fat burn කරන කෙනෙක් වැඩිපුරම focus කරන්න ඕනේ කාඩියෝ පැත්තටද නැත්නම් බේස් කරන ඒක බැලන්ස් යන්න ඕනේ. ඒ කියන්නේ ඒක අර මම කිව්වාගේ ට්‍රේනර් ගියලා තමයි තියෙන්නේ. ඒක යාගේ වර්කවුට් එක, යාගේ මීල් ප්ලෑන් එක, යාගේ සාමාන්‍ය අපි ජොබ් එකක් කරන කෙනෙක්. ඒවි යාට සාමාන්‍ය දවස් ගොඩක් ස්ට්‍රෙස් ජොබ් එකක් කරන කෙනෙක් නම් යාට දෙන්න ඕනේ වර්කවුට් එක වෙනස්. යාට දෙන්න ඕනේ මීල් ප්ලෑන් එක වෙනස්. ඒකත් එක්ක ඒක වෙනස් වෙනවා. ගොඩක් කට්ටිය දන්නේ කියන්නේ ඒක ලංකාවේ තියෙන කියන්නේ දැන්වත් එක්ක තියෙන ප්‍රශ්නයක්. මොකද ට්‍රේනර්ස්ලා වුණත් ගොඩක් කට්ටිය දන්නේ මේ වර්කවුට් එක මට හරියන වර්කවුට් එක වාට හරියන්නේ නැති වෙනවා. ගොඩක් ට්‍රේනර්ස්ලා කරන්නේ එතකොට එයා ගත්ත එක්ස්පීරියන්ස් එක තව එක්කෙනෙකුට ෂෙයා කරන එකක් මිසක් අර අලුත් දෙයක් පාගන්න හරි ඉගෙන ගන්න එක නෙවෙයි. ඒකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඉතින්. තව මම එක ප්‍රශ්නයක් අහන්න සප්ලිමන්ට්ස් ගැන. සාමාන්‍ය කට්ටිය කියන සප්ලිමන්ට්ස් ගොඩක් අරන් ජිම් නැවැත්තුවම තීනයිලු බහිනවයි කියලා. ඒ සමහර අය කියන බඩ දානවා එක එක දේවල් කියනවා. කියන්නේ ඒ කියන කතා ඇත්තද? බඩ දාන ඒවා. ඔව් ඒක ඇත්ත. ඒ කියන්නේ සාමාන්‍ය සප්ලිමන්ට් එකක් අරගෙන ඒ කියන්නේ අපිටම සාමාන්‍ය මිනිස්සෙක් දවසට මම උදාහරණයක් කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් දවසට ප්‍රෝටීන් ග්‍රෑම් 20ක් කනවා නම් එයා සප්ලිමන්ට් එකක් ගත්තොත් ඒක සප්ලිමන්ට් එකෙන් ඉන්ටේක් එකත් එක්ක 40ක් කියලා. එයා ඒ 40 දිගටම කන්ටිනියු කරපුවම ඒක පුරුදු වෙනවා ඒ 40ට. හැබැයි පස්සේ ආය නවත්තපුවාම අයාට ආය පරණ 20 විතරයිනේ හම්බෙන්නේ. එතකොට ඇඟ අඩු වෙන්න ඉඩ තියෙනවා ගොඩක් වෙලාවට. ඒකට හේතුව සම්පූර්ණම සප්ලිමන්ට් එකම නෙවෙයි. ඉතින් අර එයා සාමාන්‍ය සප්ලිමන්ට් එක නවත්තපු කාලේ ඇඩිෂනල් තව කෑමෙන් තව ප්‍රෝටීන් 20ක් ගන්න try කරා නම් අරක ගේම් එක බහින්නේ නැහැ. ජිම් එකක ෆුල් ටයිම් වැඩ කරන ට්‍රේනර් කෙනෙක් විදිහට යම් ට්‍රේනර් කෙනෙක් විදිහට ඔයාලට දවස පුරාම එක ජාතියේ ක්ලයන්ට්ස්ලාව හම්බ වෙනවා. එතකොට මේගොල්ලෝ මොනවද කරන කියන්නේ වැරදි දේවල්. සමහර ටෙක්නිකල් වෙන්න පුළුවන් මේගොල්ලන්ගේ අවබෝධයේ වැරදි තැන් තියෙන්න පුළුවන්. මොනවද ඔයාලට හමු වෙලා තියෙන සිදුවීම්? ගොඩක්ම කරන වැරද්ද මම දකින්නේ ඩයට් ප්ලෑන්. ඩයට් එක. ඒ ඩයට් එක පැත්තෙන් කරන ගොඩක්ම වැරද්ද සාමාන්‍ය ෆැට් බර්න් කරන කට්ටිය. ෆැට් බර්න් කරන කට්ටිය මීල්ස් සම්පූර්ණයෙන්ම ස්කිප් කරනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ඒගොල්ලෝ කන්නේ නැතුව ඉන්නවා. කන්නේ නැතුව ඉන්නවා. ඒ කියන්නේ දැන් මට හම්බුණා එක ක්ලයන්ට් කෙනෙක්ව එයා උදේ ආවේ අලුතෙන් ජිම් එකට ආවේ. එයා පැය 16ක් ෆාස්ටිං ඉඳලා ඇවිල්ලා තියෙනවා. කවුරුට කියලා යන්නේ. ඇත්තට ඒක වැරදි. ඒගොල්ලෝ හිතන් ඉන්නේ ජිම් එකට ඇවිල්ලා දැන් ඒගොල්ලෝ ජිම් එකට එන්න ඉස්සෙල්ලා කාලා ආවදී ඒ ජිම් එකේ කරන වර්කවුට් එකෙන් බර්න් වෙන්නේ කන ටික කියලා. දැන් කෝචුත් කිව්වා වගේ ඒක මේ කතාව සම්පූර්ණයෙන් වැරදි. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් ජිම් එකට එන්න ඉස්සෙල්ලා මොන හරි මීල් එකක් ගන්න ඕනේ පොඩි මීල් එකක් හරි. මොකද යාට වර්කවුට් එක කරන්න එනර්ජි එක තියෙන්න බෑ. ඒකයි. ඒ මීල් එකෙන් නෙමෙයි දැන් ඒ ගන්න මීල් එකක් බර්න් වෙනවා ඇති. ඒ අනිවාර්යෙන් ප්‍රී වර්කවුට් මීල් එකක් ගන්නකොට ෆැට් බර්න් කරන කෙනෙක් වුණත් මසල් ගේන් කරන කෙනෙක්. ඒකයි ආයේ ටෙක්නික්ස් වල. මේක අපි කට්ටියට ජිම් එකේදී ටෙක්නික් කියා දෙනවා. ඒ ටෙක්නික් කියා දෙනවා අර ඒගොල්ලෝ අර ගොඩක් වීඩියෝස් වලින් දැක්කම අර ප්‍රොෆෙෂනල් බොඩි බිල්ඩර්ස්ලා ෆලෝ කරනවා. ඒ කියන්නේ ගොඩක් අය YouTube වීඩියෝස් බලලා ඒගොල්ලෝ තනියම ටෙක්නික් එක ෆලෝ කරනවා. ඒ ප්‍රොෆෙෂනල් බිල්ඩර් කෙනෙක් කරන ටෙක්නික් එකයි බිගිනර් කෙනෙක් කරන්න ඕන ටෙක්නික් එකයි දෙකක් සම්පූර්ණයි. ඒ ප්‍රොෆෙෂනල් බිල්ඩර්ස් ඒගොල්ලෝගේ මසල් කන්ඩිෂන් එකට අනුව ඒගොල්ලෝගේ ටෙක්නික් එක හදලා ඒගොල්ලෝ වර්කවුට් එක කරන්නේ.
ඒක බිගිනර් කෙනෙක් කරනොත් වෙන්නේ ඒගොල්ලෝගේ මසල් එක ලොස්ට් වෙන්න පුළුවන්. සමහර විට දැන් ජිම් එකට යාළුවෝ දෙන්නෙක් කෙනා නම් එකතු වෙලා වර්කවුට් කරන්න ඒක යාළුවෙක් කරන එක අනිත් යාළුවා ඒ විදිහට ෆලෝ කරන්න පුළුවන්. එතකොට ඒක වැරදිද? ඒ කියන්නේ ඒගොල්ලෝගේ බොඩි එකේ කන්ඩිෂන් එක ගන්න එක වෙනස් වෙනවා. දැන් එක යාළුවෙක් ෆැට් බර්න් කරන්න ඕන නම් අනිත් කෙනා මසල් ගේන් කරන්න ඕන නම් දෙන්නම මසල් ගේන් වලට ගිහිල්ලා වැඩක් වෙන්නේ නැහැ ෆැට් බර්න් කරන කෙනා. ඔව් ඒ කියන්නේ තමන්ගේ අරමුණ අනුව තමයි workout එක යන්නේ. workout එක කරන්නේ. අද දවසේ අපේ වැඩසටහනේ අපි කතා කරේ ෆිට්නස් ෆීල්ඩ් එක ගැන බොහොම සුළු පරාසයක් විතරයි. ඉතින් ඔයගොල්ලන්ගේ ප්‍රශ්න තවත් එහෙමම ඉතුරු වෙලා ඇති. අපි ලබන සතියේ ස්පෙෂලි ප්‍රෝග්‍රෑම් එකක් කරනවා අපේ ලේඩීස්ලට තියෙන ෆිට්නස් ප්‍රශ්න මොනවාද කියලා. එහෙනම් බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න ඔක්කොම අපි විසඳනවා.